මගේ නම ආචාර්ය තරංග වීරසූරිය. මම දැනට ශ්‍රී ජවත්පුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරනවා. මගේ අධ්‍යනාංශය ඉංග්‍රීසි අධ්‍යනාංශය ජවත්පුර විශ්වවිද්‍යාලයේ. මම ඇත්තටම ඉගෙන ගත්තේ මහසෙන් ඒ දවස්වල මහසෙන් එකට කිව්වේ මහසෙන් මධ්‍ය මහාවිද්‍යාලය කියලා. ඊට පස්සේ තමයි ඒක ජාතික පාසලක් වුණේ. මේකේ තමයි මම 6 වසරේ ඉඳලා 12 වසර වෙනකල් අධ්‍යාපනය ලැබුවේ. මම උසස් පෙළ කරේ මහසෙන් මධ්‍ය මහාවිද්‍යාලයේ ඒ කාලේ. ඉතින් මේක මගේ මව් පාසල. මේකට මම තාමත් ආදරෙයි. ඒ විදිහට තමයි මේකෙන් තමයි මම පෝෂණය ලැබුවේ. ඉතින් මේ තත්ත්වයට මට එන්න පුළුවන් වුණේ මම මේ පාසලෙන් ලැබපු අත්දැකීම් අධ්‍යාපනය හරහා මම ඉතින් එතනින් ලොකු හොඳ පදනමක් දාගෙන මම විශාල ගමනක් ගියා. මම අද වෙනකොට ලංකාවේ ඉහළම තැනක ඉහළම තත්ත්වයක් දරන පුද්ගලයෙක් බවට වැඩ කරනවා. ඒක මම කියන්නේ මෙම මහසෙන් ජාතික පාසලෙන් මට ලැබුණු අත්දැකීම් අධ්‍යාපනය ගැන අගය කිරීමක් වශයෙන්. ඉතින් දැන් අපි හුඟක් කාලයක් මේ ආදි ශිෂ්‍ය සංගමයත් එක්ක වැඩ කරා. අවුරුදු 18ක් විතර අපි මේකත් එක්ක සම්බන්ධ වෙලා දිගටම වැඩ කරගෙන ආවා. ඉතින් අපි හුඟක් දේවල් මේ මහසෙන් ජාතික පාසල වෙනුවෙන් සිදු කරා. එතකොට මේ ආදි ශිෂ්‍ය සංගමේ ලොකු සේවයක් කරා මේ අවුරුදු 18 ඇතුළත මෙම පාසලේ දියුණුව සංවර්ධනය උදෙසා. මට මතකයි අවුරුදු 3-4කට කලින් විශාල පිරිසක් ආදි ශිෂ්‍යෝ ශ්‍රේෂ්ඨයන් කියලා සලකන විශාල පිරිසක් උගතුන් විද්වතුන් මේ රටට දැනට විශාල වශයෙන් සේවය කරන පුද්ගලෝ 100ක් විතර කැඳවලා එයාලට උපහාරවලක් පැවැත්වුවා. ඒකට මමත් අයිති වුණා. ඉතින් ඒ වගේ ලොකු සේවාවල් රසක් කරපු ආදි ශිෂ්‍ය සංගමය මට අපි ඒ දවස්වල සංවිධානය වෙලා අපි පාසලට ලබා දුන්නා ස්විමින් පූල් එකක්. එහෙම නැත්නම් පිහිනුම් තටාකයක්. ඒ වගේ එක උදාහරණයක් විතරයි. ඒ වගේ අපි ලොකු වැඩ කොටසක් කරා මේ පාසල වෙනුවෙන්. ඉතින් ඒක අපි දිගටම කරගෙන ආවා. වර්තමානයේ ගැටලු වගේක් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට සේවය කරගෙන යන්න බැරි වෙලා. ඉතින් අපි ඒ වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ. ඒ ගැන කතා කරනකොට මට කියන්න තියෙන්නේ වර්තමානයේ අතීතයේ මේ ආදි ශිෂ්‍ය සංගමයේ තිබුණු තත්ත්වය තමයි උගතුන්ට විද්වතුන්ට ශ්‍රේෂ්ඨයන්ට ලොකු තැනක් ලබා දුන්නේ. වර්තමානයේ ඒ තත්ත්වේ නැහැ. වර්තමානයේ තත්ත්වය තමයි උගතුන් වෙනුවට ඇත්තටම කියනවා නම් නීත්‍යානුකූල නොවන පුජ්‍යලව සම්බන්ධ වෙලා තියෙනවා කියලා හිතෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම පාසලක කාර්යභාරය තමයි රටට උගත් ප්‍රධාන කාර්යභාරය. උගත් පුජ්‍යලයේ බිහි කරන එක. ඒ එකම තවත් යන දෙයක් තමයි රටට ගුණවත් නැනවත් ගුණධර්ම වලින් පිරුණු පුජ්‍යලයක් බිහි කරන එක. පාසලක විශාල කාර්යභාරයක්. එතකොට මෙතන වෙන්නේ කලින් අපේ මේ ආදි ශිෂ්‍ය සංගමෙන් අපි කරේ හුඟක් වෙලාවට උගතුන්ට බුද්ධිමතුන්ට ඒ වගේම ගුණවත් නැනවත් පුජ්‍යලන්ට මුල් තැන දීලා කටයුතු කරා. අපිට වර්තමානයේ එහෙම බවක් මේ පාසලේ සිදු වෙනවා කියලා පේන්නේ නැහැ. විශේෂයෙන්ම ගුණවත් පුජ්‍යලයෝ කියන කට්ටියන්ට ලොකු තැනක් මෙතන හම්බෙන්නේ නැති බව තමයි අපිට පේන්නේ යන්නේ වර්තමානයේ. ඒකට හොඳම උදාහරණ තමයි කියනවා නම් වර්තමානයේ පෙනී යනවා නීත්‍යානුකූල නොවන පුජ්‍යලයෝ. එතකොට සමාජයේ පිළිගැනීම ඉතාමත් අඩු පුජ්‍යලයෝ. එතකොට සමාජයට අසාධාරණය වෙනවා කියලා හිතන පුජ්‍යලෝ ලොකු තැන් වලට පත් කරගෙන එයාලා ආදර්ශයක් විදිහට ළමයින්ට පෙන්වන තත්ත්වයක් අපිට පෙනී ගිහලා තියෙනවා. එතකොට මොකද්ද මේකේ තේරුම කියලා බැලුවොත් ඒ වගේ කට්ටිය ළමයින්ට පෙන්නදී මෙයාලා තමයි ශ්‍රේෂ්ඨයෝ. සමාජයෙන් නීත්‍යානුකූල නොවන වැඩ කරන කට්ටිය ඉන්නවා නම් එයාලව උලුප්පලා පෙන්නන එක, එයාලව ආදර්ශයක් විදිහට දෙන එක. එතකොට අපේ ළමයින්ට යන ආදර්ශය මොකද්ද? මෙයාලා තමයි ශ්‍රේෂ්ඨයෝ. අපි මේ විදිහට හැදෙන්න ඕන. එතකොට මෙහෙම ගියොත් තමයි අපිට සමාජෙ පිළිගැනීමක් තියෙන්නේ. අන්න එතන තමයි මෙතන මම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඉංග්‍රීසියෙන් තමයි එන්නේ මට ඉංග්‍රීසි ගුරු. එතකොට මේ ප්‍රධාන ගැටලු වලින් එකක් තමයි මේක. මොකද අර ගුණවත් නැනවත් පිරිපුන් පුජ්‍යලෝ උගත් බුද්ධිමත් පුජ්‍යලෝ වෙනුවට දැන් ළමයින්ට පෙන්වන්නේ ආදර්ශයක් විදිහට සමාජයෙන් ගැරහුමට ලක් වෙන සමාජයේ නොපිළිගන්න
ඒ වගේම නීත්‍යානුකූල නොවන වැඩ විශාල සංඛ්‍යාවක ඉදලා ඉන්න කට්ටිය තමයි දැන් වර්තමානයේ ළමයින්ට ආදර්ශයක් විදිහට මේ පාසලෙන් පෙනෙන්නේ. එතකොට ළමයි ගන්න ආදර්ශය තමයි අපි පිළිගන්න නම් අපි ඉගෙනගෙන හරියන්නේ අපි මෙන්න මේ වාගේ වැඩ කරන්න ඕන. අන්න එතන තමයි මට තියෙන ගැටලුව. මේ වාගේ වැඩ කියන්නේ නීත්‍යානුකූල නොවන වැඩ. එතකොට සමාජයට අසාධාරණ වෙන වැඩ. එතකොට ඒ වගේ තැන්වලට අපි වැඩ කරොත් ඒ වගේ විදිහට අපි හැසිරුණොත් අපිටත් මේ වගේ පිළිගැනීමක් තියනවා කියන්නේ. අන්න එතන තමයි මට මෙතන තියෙන ප්‍රධාන ගැටලුව වලින් එකක්. ඒ කියන්නේ ಗುಣධර්ම සදාචාර ධර්ම වලින් පිරිපුණු පුජ්‍යල ළමයින්ට ආදර්ශයක් විදිහට පෙන්වනවා වෙනුවට අසාධාරණ නීත්‍යානුකූල නොවන වැඩ කරන කට්ටිය ළමයින්ට මෙයාලා තමයි ශ්‍රේෂ්ඨ කියලා පෙන්වන එක. ඒක තමයි ප්‍රධාන ගැටලුව.